ඉතින් අද ඔයාලට මම ගෙනාවේ සුපිරිම භාණ්ඩයක්. මේක තමයි රිටොප් කියන මේ අලියෙක් ඉන්න මෙන්න මේ බ්‍රෑන්ඩ් එක. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන වෙල්ඩින් මැෂින් එකක් ගැන තමයි ඉතින් අද මම ඔයාලට කතා කරන්නේ. මේ වෙල්ඩින් මැෂින් එක ඉස්සෙල්ලාම මේකේ ගාණ ගැන කතා කරොත් එහෙම මේ වෙල්ඩින් මැෂින් එක වෙනවා රුපියල් 18500ක් තමයි මම ගත්තේ මේ වෙල්ඩින් මැෂින් එක. පිටිපස්ස අපිට මේ වගේ ඔන් ඔෆ් ස්විච් එක සහ ඉන්පුට් AC 220 කියලා බලා ගන්න පුළුවන්. මේ වගේ ඇතුළත අපි බලපුවහම ඔයාලට පේනවා ඇති මේ වගේ මේක ලොකු බරක් නෑ. දැන් මේක මගේ මම මේ තනි අතින් අල්ලගෙන ඉන්නේ. මේක අපිට එල්ලගෙන වුණත් මේක වෙල්ඩින් කරන්න පුළුවන් જાතියේ වෙල්ඩින් ප්ලාන්ට් එකක් තමයි මේක. මේ බ්‍රෑන්ඩ් එකෙත් ඇත්තටම වරදක් නෑ. හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේකේ කේබල් නම් මෙන්න මේ වගේ දිගට එන්නේ. ඉතින් මීටර් 1.5ක් විතර වගේ එන්නේ වයර් වල දිග. ඒත් එක්කම ප්ලග් එකට ගහන්න තියෙන වයර් එකත් මීටරයක් 1.5ක් විතර වගේ තියෙන්නේ. ඒත් එක්කම මේක සාමාන්‍ය මේ වෙල්ඩින් ප්ලාන්ට් එකේ උපරිම 212 වගේ තමයි මේකේ කරන්ට් එක වැඩි කරන්න පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍ය 180 170 විතර වගේ මේකේ ගැටලුවක් නැතුව වෙල්ඩින් කරන්න පුළුවන්. මේකේ පාසන්න පුළුවන් අපිට 12 වෙල්ඩින් කූරු. ඒත් එක්කම 10 තමයි මේක අපිට හොඳටම පාසන්න පුළුවන්. මේකේ 8 වෙල්ඩින් කූර පාසන්න බෑ කියලා කියනවා. මොකද මේකේ කරන්ට් එකෙන් සාමාන්‍යයෙන් 12 තමයි පාසන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මේ 12 වෙල්ඩින් කූරක් මම දාලා තියෙන්නේ. සාමාන්‍ය 170 180 වගේ අතර හොඳට මේකෙන් පාසන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය බට එහෙම පාස්සනකොට ටිකක් අඩු කරලා අඩුවෙන්ම වුණත් මේක ගහන්න කරන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි වැඩවලට මම මගේ ෂොප් එකේ වැඩවලට පාවිච්චි කරන්නේ මේ රිටොප් බ්‍රෑන්ඩ් එකේ තියෙන මෙන්න මේ වෙල්ඩින් ප්ලාන්ට් එක රුපියල් 18500ක් වගේ ගත්තේ. ඉතින් මම පොළොන්නරුවේ ඉන්නේ. මම මේක මිලදී ගත්තේ දිසානායක ඉලෙක්ට්‍රිකල් එකෙන් කදුරු වෙලා තියෙන අවුරුද්දක් විතර වගේ මේකට මට මතක විදිහට වගකීම් කාලයක් හම්බ වුණා. ඒත් එක්කම දැන් මේක මම මාස 6කට 7කට වඩා වැඩි පාවිච්චි කරනවා. එක දිගටම උනත් මේක වෙල්ඩින් කරගෙන යන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් KTM කියන්න තියෙන්නේ මේක එච්චර ලොකු බරක් නැහැ. අනිත් එක මේක ඉලෙක්ට්‍රික් වලින් තමයි මම හිතන්නේ මේ ඉලෙක්ට්‍රික් පාර්ට්ස් වලින්ම තමයි මේකේ කරන්ට් එක ඔක්කොම සම්පූර්ණ කන්ට්‍රෝල් කරන්නේ. මොකද අර අනිකුත් වෙල්ඩින් ප්ලාන්ට් වල වගේ ලොකුවට බරට මුකුත් නැහැ. නමුත් මේකෙන් පාස්සනෙව හොඳට පාස් වෙනවා. ඉතින් මේ මම පාස්සපුවා තියෙන්නේ. මම ඉතින් ගොඩාක් හොඳට පාස්සන්න දන්න කෙනෙක් නෙමේ. එතකොට නමුත් මේකේ මම මගේ වැඩවලට ලස්සනට මේකේම කරගන්නවා. දැන් මේ මම හොඳට පාස්සපුවා තියෙන්නේ. හොඳ හයියට මට පාස්ස කරන මේක තමන්ගේ වැඩක් කරගන්න සුපිරිමයි මේ වෙල්ඩින් ප්ලාන්ට් එක. ඔයාලත් ගන්නවා නම් බය නැතුව ගන්න. මේක මම මගේ යාළුවන්ගෙනුත් මම මේක අහලා බලලා ගත්තේ. මේක යාළුවා පාවිච්චි කරන ඉන්නවා අවුරුදු 3-4කට වඩා පාවිච්චි කරපු කට්ටියක් ඉන්නවා කිව්වා. හොඳයි. ඇත්තටම මේක හොඳයි. මේක ගන්න ගානට මේකෙන් ගන්න පුළුවන් වැඩ කොටස ඇත්තටම හොඳ වැඩක් ගන්න පුළුවන්. මේකෙන් මම වීල් බැරක් එකක් පාස්සුවා. සම්පූර්ණ වීල් බැරක් එකක් හැදුවා. කුකුල් කෝඩුවක සම්පූර්ණම දැල් ගහන්න net ඒ වගේ දේවල් පාස්සන්න කරන්න ගත්තා. හරි පහසුයි. ඉතින් වහලවල් එහෙම ගහනකොට එහෙම මේක එල්ලගෙන ගෙවුව හැකි. ඉතින් ඔයාලටත් කියන්න තියෙන්නේ ඔයාලා වෙල්ඩින් ප්ලාන්ට් එකක් හොයනවා නම් මේ බ්‍රෑන්ඩ් එක බය නැතුව ගන්න. ගානර වගේම තමයි මෙයාගේ වැඩත් සුපිරි. ඉතින් මගේ channel එක sub එකක් දාලා තව කෙනෙක්ට ෂෙයා කරන්න වාට මේ වීඩියෝ එක තව කෙනෙක්ට සමහර විට වටින්න පුළුවන්කමක් තියෙනවා.